ආයිබෝන් උතුම් තෙරුවන් සරණයි. ආදරේ රත්තරන් දුවේ පුතේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ මේ වීඩියෝ එක මැද පෙරදිග එන්න ඉන්න ඔයාලටත් මැද පෙරදිග ඇවිල්ලා රස්සාව කරගෙන ඉන්න ආදරණීය ඔයාලටත් විශේෂයෙන් ගෙවල් ඇතුලේ වැඩ කරන්න ගෙවල් වලට වැඩට එන ඔයාලටත් මේ පිට වීඩියෝ එකක් නෙවෙයි මේ කතා කරන්නේ මේ මගේ පවුල ඇතුලේ මේ ෆැමිලි එක ඇතුලේ මේ ෆැමිලි එක ඇතුලේ සිදුවෙච්ච සිදුවීමක් 130ක පඩියට ඇවිල්ලා මාස 6 ඉවර වෙලා මාස 7යි අපේ ගෙදරට මේ ෆැමිලි එකට ඇවිල්ලා මාස 7යි අපේ ගෙදරට එනවා සතියකට දවස් 3ක් අන්තිමේට මොකද උනේ මම හිතන විදිහට ඩිනාර් 5ක් එයන් රුපියල් 5000ක් 6000ක් නිසා මාසෙක 1,30,000ක පඩියකුත් නැති කරගෙන තමන් ගතෙන් ලක්ෂයක ටිකට් එකකුත් දමාගෙන ඊයේ උදේ 8 වෙනකොට ලංකාවටත් යවලා ඉවරයි. ඊයේ උදේ ලංකා වෙලාවෙන් උදේ 8 වෙනකොට ලංකාවටත් යවලා ඉවරයි. පෙරේදා හවස දවල් 12ට ගෙදරින් යවුවා. හේතුව මොකද්ද? කටේ කෙල හින්දෙනකන් ඔයාලට කියනවා රටකට ආවම ලංකාවේ ඉඳගෙන අල්ලපු වැටියේ තියෙන මඤ්ඤොක්ක ටික මේ කොළ ටික කඩාගෙන දුවගෙන ඇවිල්ලා කොටලා මැල්ලුම කනවා වගේ කියලා ගන් වෙල. ඒ වගේ එන්න එපා. ලංකාවේ පොළට යනවා වගේ මේ රට රස්සාවක් කරන්න එන්න එපා පින් සිද්ධ වෙයි. මේ ළමයා මේ ගෙදරට ගෙනල්ලා මාස 7යි. ඉතින් ගෙදර මාමා උඩ තට්ටුවේ වැඩ කරන කට්ටිය 15. එතකොට ඔයාලා හිතන්න එපා කවදාකවත් අපේ ගෙවල් වල ඉන්න මාමලා ගේ ඇතුළට එන්නේ නැති වෙයි. එයාලා අපේ කාමරේට එන්නේ නැති වෙයි. කාමරේ තියෙන දේවල් බලන්න නැති වෙයි කියලා හිතන්න එපා. ඒ නිසා හොඳට මතක තියාගන්න මොකද්ද සිද්ධ වෙච්ච සිදුවීම. මාමා කියන ළමයාගේ කොණ්ඩ කටු නෑ. පොඩි දරුවාගේ කොණ්ඩ කටු නෑ. අර බූල් බෑන්ඩ් නෑ. ඔළුවට දාන එල්ස් බෑන්ඩ් එක නෑ. ඒක නෑ මේක නෑ හොයපන් කියනවා. මන් දන්නේ. එයා කියනවා මෙහි ඇවිල්ලා කියනවා මේ ගෑණිගේ වැඩේ අරක හොයපන් කියනවා. මම ගණන් ගන්නෑ. මම කොහෙන් හොයන්නද කියලා. ඉතින් අපි දෙන්න එකත් කියනවා. අපි කියනවා පරිස්සමෙන් වැඩ කරගෙන ඉන්න. අන්තිමේදී මාමා දෙනවා ඔයාලා දන්නව රට ගෙවල් වල ඒගොල්ලෝ අඳින්න නැති ඇඳුම් සීතල කාලේ වෙනකොට ඇඳුම් මාරු කරනවා පායන කාලේ වෙනකොට ඇඳුම් මාරු කරනවා. ඉතින් කබඩ් වලින් දෙන ඇඳුම් අපිට දෙනවා නම් එළියේ වාහනයක් එන මේ වාහනේට ගිහිල්ලා දෙන්න කියලා තමයි ඇඳුම් ටික දෙන්නේ. ඒ ඇඳුම් ටික අපේ අතට දුන්නා නම් අපි දැනගන්න ඕන ඒ තැනට ගිහින් දෙන්න. විසිකරන්න දුන්න දෙයක්වත් මේක විසිකරන්න කිව්වනම් අනිවාර්යෙන් විසිකරන්න. මේක ඔයාලා ගන්න කිව්වනම් ගන්න. තේරුණාද? හොඳට මතක තියාගන්න. මෙයාට දෙනව එළියට ගිහින් විසිකරන්න කියලා ඇඳුම්. එතකොට ඒ ඇඳුම් ටික දෙන දවසේ ලංකාවේ තව දෙන්නෙක් ඉන්නවා ඒ ගෙදර. මෙයයි 3 දෙනා. ওই බજારකම ඇවිල්ලා පොඩි කාලයක්. අරගොල්ලන්ට විජහට ගිහිල්ලා මේක ඇඳුම් ටික දැක්කා. අරය කොටසක් ගත්තා මෙයා කොටසක් ගත්තා මෙයා කොටසක් ගත්තා මේගොල්ලෝ කියන විදිහට. තුන්ගොල් ලංකාවේ 3 දෙනා අර පරණ ඇඳුම් බෑග් එක බෙදාගෙන මෙයා කියනවා මෙයා ගත්තේ නෑ කියනවා. ඇඳුම් දෙකක් ගත්තා කියලා මෙයා කියනවා. අපිත් එක්ක ඇවිල්ලා කොහොම හරි එක දවසක් ළමයා පහලට ඇවිල්ලා තියෙනවා. පහලට ආව ගමන් ළමයා හොයාගෙන මාමා ඇවිල්ලා බලනකොට මේ වැඩ කරන මේගොල්ලෝගේ කාමරේ තමයි ළමයා ඉඳලා තියෙන්නේ. මාමා ඇවිල්ලා බලනකොට මෙහිම කප් එකක තියෙනවා අර ළමයාගේ බූල් බෑන්ඩ් කොණ්ඩ කටු කොණ්ඩේට දාන බෑන්ඩ් අරවා මේවා තියෙනවා. මාමා අර ටික එකතු කරලා අරගෙන අතට අරගෙන මේවයි මෙහි මං ගෙනාවේ නෑ. මේවා මොනවාද ප්‍රශ්න කරනවා. ඒවා මට කලින් හිටපු ගෙදර මාමලා දුන්න දේවල්.
අනිත් එක කියලා තියෙනවා එක වගේ බඩු කොහේ නැද්ද? ඔයාට විතර දේවා තියෙන එක වගේ බඩු කොහේ නැද්ද? ඒ බඩු ටික එයා දන්නවා මාමා ඒ බඩු ටික අරගෙන උඩට ගිහින් අනිත් මාමට කියනවා මට අරියව සැකයි අරියාගේ කාමරේ බලන්න යන්න ඕන කියලා. කෙලින්ම අනිත් මැඩම් එක්ක කාමරේට එනවා. කාමරේට ඇවිල්ලා සේරම ඇදලා බලනවා. සේරම ඇදලා බලනකොට අර මුළු අල්මාරියම ඇදලා බලනකොට තියෙනවා තව අර ළමයේගේ කොණ්ඩ කටු අනම්බන. ඒත් එක්ක තියෙනවා මාමා එදා විසි කරන්න දුන්න ඇඳු. මේ මගේ ඇඳුම් නේද? මේ මම දුන්නේ මේ අර එන වාහනෙට දෙන්න. ඇයි දුන්නේ නැත්තේ? ඕවා මගේ නෙමෙයි. ඒ වෙනකොට ඒ ගෙදර ප්‍රශ්නයක් වෙලා ඒ ගෙදර හිටපු එක්කෙනෙක් ලෙඩ වෙලා ඒජන්සියට ගිහින් දැම්ම. අනිත් එක්කෙනා වැඩ කරන්නේ නැහැ. ඇත්තටම වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැති නිසා එයාවත් ගිහින් දැම්මා. එතකොට මෙයා හිටියේ. අන්තිමේට මෙයා අහනවා මේ රෙදි කාගේද? ගණ්ඩ අර බෑග්කෝ මේ බෑග්කෝ ඔක්කොම අදිනවා. මුළු කාමරේම ඇදලා. අපි වීඩියෝ එකක් දැක්කා. කාමරේම ඇදලා ඉවර වුණාට පස්සේ මාමා අහනවා අර අල්මාරිය අර ඇතුලේ තියෙන බෑග් එක මොකද්ද කියලා අහනවා. බෑග් එක ඇදලා බලනකොට මේ මාමගේ ඇඳුම්. මමගේ ඇඳුම්. එවල මෙයා ඒ ඇඳුම් ටිකත් අරගත්තා. අර මේවා ටිකත් අරගත්තා. ඊගාවට මේ ගෑන් ළමයාගේ මෙයා නිදා ගන්න ඇඳ දිහා බලනවා. ඇඳ දිහා බලනකොට ඒක මට කියන්න බෑ. ඇඳේ ජරාව. ඇයි මේ ජරාවත් එක්ක මෙහිම ඇඳේ ඉන්නේ? මේ ඇඳේ රෙද්ද මාරු කරගන්න දන්නේ නැද්ද? දැන් බෑ මං රැයට මාරු කරනවා කියලා තියෙනවා. ඒකට ඇඳේ කොට්ට ඉඳලා කොට්ට උර ඉඳලා කඩලා බලනකොට ඒ වගේ ඇතුළෙත් මෙට්ට උර ඇතුලේ අර හිමි අර විසි කරන්න කියලා දුන්න අයින් කරන්න දුන්න රෙදි. කිසිම කතාවක් නැහැ. ගෙදර හින්දා හොඳයි. එයාගේ ඇඟේ ඉඳලා මේ ඔක්කොම චෙක් කරලා බලලා තියෙනවා. සේරම දෙන්නත් එක්ක චෙක් කරලා බලලා තියෙනවා. බලලා ගත්ත එකම තීරණේ උඹ එපා අපිට ලංකාවට යවන. අද මේ ප්‍රශ්නේ වුණා. ඊට පහුවදා ඒජන්සියට ගිහින් දාන්න හිටියා. ඒජන්සියට කතා කරාට පස්සේ එයා ගත්ත තීරණේ ඒජන්සි විකුණන්න නෙවෙයි කෙලින්ම ලංකාවට යනවා. ලංකාවට යවන්න සල්ලි දියන් කිව්වා. ඊට දවස් දෙකකට ඉස්සෙල්ලා පඩිය දුන්නේ. ඩිනාර් 100ක් ගත්තා. තව අඩුව ඩිනාර් 80ක්ද කොහෙද? දැම්ම දවස් දෙක යනකොට ටිකට් එක දාලා ලංකාවට යවුවා. මොකටද මේ? ඩිනාර් 5ක් ඩිනාර් 6ක් වෙන දෙයකට ආසා වෙලා මාසික පඩිය 1,30,000යි. වෙලාවටම පඩිය දෙනවා. මොනවා වුණත් වෙලාවට පඩිය දෙනවා. කණ්ඩ ටික දෙනවා. බොණ්ඩ ටික දෙනවා. නිදිය ගන්න තනි කාමරයක් තියෙනවා. නාන්න වතුර ටික තියෙනවා. පළතුරු ටික තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ ගෙදරට එන්න ඉස්සල්ලන් මේ කුවෙට් එකට ඇවිල්ලා මම හිතන්නේ අවුරුදු 3ක් ඉවරයි හෝ 4ක් හෝ 3ක්. එකම ගෙදරකවත් එක දිගට අවුරුද්දක් වැඩ කරලා නැහැ. හැම ගෙදරකම මාස 3යි මාස 4යි 5යි ඔය විදිහට දාන ගෙවල් වලින් එපා කියලා ටික දවසක් තියන මොන හේතු හරි කිකිය ගිහින් දානවා. අන්තිමේට තමයි අපේ පවුලට වැටුනේ. අපේ ගෙදරට ආවට පස්සෙත් අපි ගොඩාක් අවවාද කරා. ඔහොම රස්සාව කරන්න බෑ මෙහෙමයි කියලා. අන්තිමේට ඔන්න ඉතින් අපේ මේ පවුලෙනු කුවෙට් එකෙන් යන්නම ඇරියා. වඳින්නම් ඔයාලට මේ ඔය ඩිනාර් බාගේ රූබා එකේ දෙකේ කොණ්ඩ කටුවක් ඇඳුවන් නෙවෙයි මොන මුතු මැණික් තිබුණත් මේ දෑතින් අල්ලන්න එපා. ඒවා ඔයගොල්ලෝගේ නෙමෙයි ඔයගොල්ලන්ට තියෙන මාසෙට පඩිය විතරයි. අපිට තියෙන පඩිය විතරයි. ඒක අරගෙන අපි සතුටින් අපේ වැඩ කරගමු. ඔයාලත් ආස නම් ඔයාලගේ රස්සාව නැති කරගන්න ඔන්න ඔය විදියට හොරකම් කරන්න. අල්ලපු වැටේ මඤ්ඤොක කොලේ පලා කොලේ හොරකම් කරා වගේ ගම් වල තියෙන ඒ දේවල් එයාපෝට් එකකින් එනකොටම ඒ සිරි අතෑරලා එන්න. ඔන්න පුංචි දෙයක් නිසා ලංකාවට යන්න උන කෙනෙක් ගෙන කියන්නේ කල්පනාවෙන් වැඩ කරන්න. බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවි පිහිටයි. ආදරේ ඔක්කොටම